ආයිබෝවන් අපි හැමෝගෙම අනාගතයට ඍජුවම බලපාන දෙයක් තමයි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය. ඉතින් කවදාරි හිතලා තියෙනවද මේ ක්‍රමය අත්තිවාරම වෙටන්නේ කොහොමද? ඒකේ වැදගත්ම කොටස් මොනවද කියලා? හරි. අද අපි මේ විග්‍රහයෙන් ඒ ගැන ටිකක් ගැඹුරටම කතා කරමු. හරි, එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. මේ ප්‍රශ්නට උත්තරේ මොකක්ද? ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය හැදුවේ කවුද? මේකට උත්තරේ හොයාගෙන යනකොට තමයි අපිට මේ ක්‍රමයේ මුල් කාලය, ඒ කියන්නේ ඓතිහාසික පසුබිම ගැන නියම චිත්‍රයක් මවා ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු අපේ පළවෙනි කොටස අධ්‍යාපනයේ පුරෝගාමීහු. ඔව්, මේ නමින්ම කියවෙනා වගේ මෙතනදී අපි කතා කරන්න යන්නේ මේ මුළු පද්ධතියටම අත්තිවාරයේම දාපු රටේ පාසල් ක්‍රමයට ලොකු බලපෑමක් කරපු කීප දෙනෙක් ගැන. මේ පුරෝගාමීන් අතර කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් කියන නම නම් අනිවාර්යයෙන්ම මතක් කරන්නම ඕන. ඇත්තටම යටත් විජිත කාලේ බෞද්ධ අධ්‍යාපනයට නැවත පණක් දෙන්න එතුමා කරපු සේවය ඒක ඇත්තටම තීරණාත්මකයි. දැන් බලන්නකෝ එතුමාගේ බලපෑම කුයි වගේද කියලා. කොළඹ ආනන්ද විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය මේ වගේ රටේ ප්‍රධානතම පාසල් ගොඩක් බිහි වෙන්නේ එතුමාගේ මූලිකත්වයෙන්. මේ පාසල් තියෙන නගර දිහා බැලුවම හොඳටම පැහැදිලි මේක කොළඹට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමේ මුළු රටම ආවරණය කරපු ලොකු ව්‍යාපාරයක් කියලා. හොඳයි, ඕල්කට්ටුමාගේ මේ උත්සාහයට ලොකු ශක්තියක් එකතු කරමින් තමයි අනගාരിക ධර්මපාලතුමාත් මේකට එකතු වෙන්නේ. එතුමාගේ මූලිකත්වයෙන් රට පුරා බෞද්ධ පාසල් ජාලයක්ම ඇති වෙනවා. ඉතින් මේ දෙදෙනාගේම දායකත්වය අදටත් අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ හොඳටම පේන්න තියෙනවා. හරි. දැන් අපි පොඩ්ඩක් රටේ උතුරු කෙළවර පැත්තට යමු. එහේ අධ්‍යාපනයටත් ලොකු සේවයක් කරපු පුරෝගාමයෙක් ඉන්නවා. පීටර් පර්සිවල්. එතුමා මිෂනරිවරයෙක්. හැබැයි එතුමාගේ දායකත්වය අපේ අධ්‍යාපන ඉතිහාසයේ කවදාවත් අමතක කරන්න බැරි එකක්. එතුමාගේ දැක්මේ හොඳම ප්‍රතිඵලයක් තමයි අදට යාපනයේ තියෙන ප්‍රධානතම පාසලක් කියන්නේ යාපනයේ මධ්‍ය මහාවිද්‍යාලය. ඉතින් මේ වගේ උදාහරණ වලින් අපිට පැහැදිලි වෙනව නේද අපේ අධ්‍යාපන ක්‍රමයේ අතිවාරයම එකම කණ්ඩායමකින් විතරක් හැදිච්ච එකක් නෙමෙයි. විවිධ සංස්කෘතික විවිධ ආගමික පසුබිම් වලින් ආපු ගොඩක් දෙනෙක් මේකට දායක වෙලා තියෙනවා. ඔව්, ඒ විවිධත්වයට තවත් හොඳ උදාහරණයක් තමයි මේ. මුස්ලිම් අධ්‍යාපනයේ වැදගත්ම සම්දිස්ථානයක් විදියට ලංකාවේ පළවෙනිම මුස්ලිම් විද්‍යාලය, ඒ කියන්නේ කොළඹ සහිරා විද්‍යාලය ආරම්භ වෙනවා. මේකත් එක්ක අපේ අධ්‍යාපන ඉතිහාසයේ තියෙන විවිධත්වය ගැන තවත් හොඳටම පැහැදිලි වෙනවා. හොඳයි එහෙනම්. මේ වගේ ශක්තිමත් ඓතිහාසික අත්තිවාරමක් උඩ අද අපේ පාසල් පද්ධතිය කොයි වගේ තත්වයකද තියෙන්නේ? අපි දැන් ඒ ගැන කතා කරමු. හරි, එහෙනම් අපි දෙවෙනි කොටස විවිධ පාසල් පද්ධතිය. මෙතනදී අපි බලමු අද ලංකාවේ තියෙන විවිධ පාසල් වර්ග මොනවද? ඒ වගේම ඒවා පාලනය වෙන්නේ, ඒ කියන්නේ නියාමනය වෙන්නේ කොහොමද කියලා. 1961 මේ අවුරුද්ද ලංකාවේ පෞද්ගලික පාසල් ඉතිහාසයේ හරිම වැදගත් අවුරුද්දක්. මොකද එදා ගෙනපු පනතකින් අලුතින් පෞද්ගලික පාසල් පටන් ගන්න එක සම්පූර්ණයෙන්ම තහනම් කරනවා. හැබැයි වැදගත්ම දේ තමයි ඒ වෙනකොට තිබුණු පාසල් වලට දිගටම කරගෙන යන්න අවසර දුන්නා. අන්න ඒකයි අදටත් අපි දන්න පැරණි ලොකු පෞද්ගලික පාසල් තාමත් තියෙන්නේ. මෙන්න ගොඩක් දෙනෙක්ට පැටලෙන ඒ දැනගෙන ඉන්න මොන දෙයක්. පෞද්ගලික පාසල් කියන ඒවා අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති වලට යටත්. හැබැයි ජාත්‍යන්තර පාසල් ලියාපදිංචි කරලා තියෙන්නේ සමාගම් විදිහට සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව යටතේ. හිතන්නකෝ, ඒ කියන්නේ මේ පාසල් වර්ග දෙක පාලනය වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ආයතන දෙකකින්. ඉතින් මේක විෂය නිර්දේශයේ ඉඳලා හැම දෙයකටම බලපාන කාරණයක්. හරි. අපි පාසල් ගැන කතා කරානේ. දැන් අපි පොඩ්ඩක් ඊට එහාට ගිහින් උසස් අධ්‍යාපනයේ පැත්තට හැරමු. රටේ විශ්වවිද්‍යාල නම් ගොඩක් තියෙනවා. ඒත් අපි උදාහරණයක් විදිහට විශේෂ කාර්යභාරයක් කරන ආයතන දෙකක් ගැන පොඩ්ඩක් බලමු. මුලින්ම බලමු KDU. ඒ කියන්නේ සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය. මේක තියෙන්නේ රත්මලානේ. මෙහි විශේෂත්වය තමයි ආරක්ෂක අංශවල අයට විතරක් නෙමෙයි සිවිල් සිසුන්ටත් උසස් අධ්‍යාපනය ලබා දෙනවා. අනිත් පැත්තෙන් නාවල තියෙන ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය. මේක දුරස්ථ අධ්‍යාපනයට. ඒ කියන්නේ රස්සාවක් කරන ගමන් උනත් ඉගෙන ගන්න කැමති ඕනම කෙනෙක්ට ලොකු අවස්ථාවක්. හරි. එතකොට මේ සම්පූර්ණ පද්ධතියම පාසල් විශ්වවිද්‍යාලයේ හැමදේම මේ ඔක්කොම අධීක්ෂණය කරන්නේ පාලනය කරන්නේ කවුද? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි අපි අවසාන කොටසෙන් කතා කරන්නේ. අමාත්‍යාංශයේ මෙහෙවර. මෙතනදී අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ප්‍රධානම බලවේගය. ඒ කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒකේ කාර්යභාරය ගැනයි. අමාත්‍යාංශයේ බලය කොච්චරද කියලා හිතාගන්න මේ උදාහරණය හොඳටම ඇති. හිතන්නකෝ, රටේ තියෙන දසදහස් ගාණක් පාසල්වල ඉන්න ලක්ෂ ගාණක් ළමයින්ගේ පාසල් වාරය පටන් ගන්න දවස, නිවාඩු දෙන දවස මේ ඔක්කොම තීරණය වෙන්නේ එකම තැනකින්. ඒ තමයි අධ්‍යාපන අමාත්‍යාංශය.
අමාත්‍යංශයේ දැක්ම, ඒ කියන්නේ දර්ශනය, හරිම ලස්සනට එක වාක්‍යයකින් කියනව තමසෝ මා ජෝතිර්ගමය. ඒ කියන්නේ අඳුරෙන් එළියට යමු. ඇත්තටම අධ්‍යාපනයේ සම්පූර්ණ අරමුණ මීට වඩා සරලව ඒත් මේ තරම් ගැඹුරින් කියන්න බෑ නේද? ඉතින් මේ දර්ශනය ඇත්තක් කරන්න, ඒ කියන්නේ යථාර්ථයක් කරන්න ගත්ත නූතනම පියවරක් තමයි ස්මාර්ට් ක්ලාස්රූම් නැත්නම් සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය. මේකෙන් වෙන්නේ පාසල් පන්ති කාමර වලට අලුත්ම තාක්ෂණික මෙවලම් දීලා අර අඳුරෙන් එළියට යන ගමනට තාක්ෂණයත් එකතු කරන එක. බලන්න, මේ පැරණි ආදර්ශ පාඨය අදට ගැලපෙන විදිහට ක්‍රියාත්මක වෙන හැටි. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නය අපි හැමෝටම හිතන්න ඉතුරු වෙනවා. අපි මේ ශක්තිමත් ඓතිහාසික අත්තිවාරම එක්ක අලුත් තාක්ෂණයත් එකතු කරගෙන ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය අනාගතයේදී කොයි පැත්තට යාවිද ඒ ගැන හිතන්න පොඩි ඉඩක් තියලා අදට අපි මේ විග්‍රහය මෙතනින් අවසන් කරමු.